සුබ සන්ධ්‍යාවක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලා දන්නවා මේ වෙනකොට මේ ආපදාව නිසා ගොඩාක් පවුල් අවතන් වෙලා කණ්ඩ නැත්ව විශාල වශයෙන් වියලි ආහාර උන්ට අවශ්‍ය කරන්නා වූ සනීප ආරක්ෂක තුවාලයන් වගේ දේවල් විශාල වශයෙන් මේ වෙනකොට විදේශගත ශ්‍රී ලාංකිකයෝ තමන්ට විශ්වාසයි කියන ඔය සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරකීන් YouTube channel කරන පුද්ගලයන්ට ලබා දීලා මේ වෙනකොට ඔවුන්ගේ මාර්ගයෙන් ගම්බද ප්‍රදේශ වලට මේ වෙනකොට බෙදා අරමින් තමන්ගේ කාර්යය රට දැය වෙනුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ුත් අර YouTube channel කරන ඒ සහෝදරයනුත් සමාජ ජාල ක්‍රියාකාරකින් ඉන්නේ අපේ සිවිල් ක්‍රියාකාරකුනුත් මේ වෙනකොට විශාල වැඩ කොටසක් කරමිනුයි සිටින්නේ. ඉතින් මේ කාරණාව උපයෝගී කරගෙන ලංකාවේ සංවිධානාත්මක පිරිස් දැන් මේ වෙනකොට මේ ආධාර මංකොල කණ්ඩ තමන් මැරෙක් විදියට තමන් මධාවියෙක් විදියට සමාජ ජාලා තුල ඇසිරලා ඒ අහිංසක මිනිස්සු ඒ මේ අදාළ මිනිස්සුන්ට ලබා දුන්නා මේ මිනිස්සුන්ට බෙදාරින්න කියලා ඒ මිනිස්සුන්ට මරණීය තර්ජනය කරලා ඒ මිනිස්සුන්ට පහර දීලා ඒවා මංකොල කන තත්වයකට අද මේ වෙනකොට පත් වෙලා target මේ චිකාගෝගේ. ඉතින් මේ අපි මේ තමත් ඉල්ලීමක් කරන කරුණා කරලා මේ මාජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමාගෙනුත් ඒ වගේම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්මයාගෙනුත් කරුණා කර මෙවැනි කාලකන්ණි මේ පාදඩ බල්ලන්ව වහම බැදලා තියන්න. මොකද එහෙම නොවුනොත් විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ඉස්සරහට මේ අර සිද්ධ වෙන ආණ්ඩුවේ මේ සානාධාර වැඩපිළිවෙලත් යම් ආකාරයකට කඩාකප්පලලා ආණ්ඩුව යම් කිසි ආකාරයකට අපහසුතාවයට පත් වෙනවා. මොකද මේ අර අපි දන්න බොරදියේ මාළු බහන්න මේ වෙනකොට විපක්ෂයා කියා ගන්න බංකොලො 2.50 තුට්ටු දෙකේ විපක්ෂයත් මේ වෙනකොට මාන බලමින් ඉන්නවා. මොකක් හරි අර්බුදයක් නිර්මාණය කරලා ඒ අර බොරදියේ මාළු බහන්න උන්ට පුළුවන් මේ කඩාකප්පල් ක්‍රියාකාරීන්ව යොදවගෙන අන්න මේ ආණ්ඩුව ඉන්න මැරයෝ අන්න අම්බලගේ අර විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඇතුළු මේ වෙනකොට විවිධ රටවල ලැබෙන සහනාධාර තමන්ගේ මේ නිල මැරයෝ ධම්මල මංකොල කන තත්ත්වයකට මේ ආණ්ඩුව මේ පත් වෙලා තියෙනවා කියලා සමාජ මතයක් මිනිස් අතර සමාජගත කරන්න පුළුවන්. කරුණා කරලා ආනන්ද විජේපාල ආරක්ෂක අමාත්‍යතුමනි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමනි මේ දඩාවත යන බල්ලන්ව වාම මේ බැදලා දාන්න මෙහෙම නොවුනොත් මොකද විශාල ප්‍රශ්නයක් ඉස්සරහට වෙන්න ඉඩ කඩ බොහොම වැඩි. ඉතින් කියන්න ඕනේ අපේ ලංකාවේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ YouTube channel කරන රට දැය වෙනුවෙන් YouTube channel කරලා රටේ මිනිස්සුන්ට සැබෑ තොරතුරු ලබා දීලා ඒ අර විශාල සේවාවක් කරන Facebook සමාජ ජාල ක්‍රියාකාරකින් YouTube සමාජ ජාල ක්‍රියාකාරකින් විශාල කාර්යයක් විශේෂයෙන්ම අශෙන් අර ත්‍රිපෝෂ මල්ලි මේ අතුළු කණ්ඩායම විශාල වශයෙන් සේවාවක් රටට කරනවා. ඒ අතරතුර යම් පිරිස් මාන බලනවා මේ පෙරුම් පොර මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරලා මේ බංකොලො 2.50 යන එනමන් නැතුව ඉන්නකොට මේ මිනිස්සුන්ගේ දැඩි ලෙස ප්‍රතික්ෂේප වෙලා පිළිකුල් වෙලා මේ වෙනකොට ලක් වෙලා ඉන්න විපක්ෂයට ලකුණු දාගන්න බොරදියේ බාලු බාන්න තත්වයකට මේ කඩාකප්පල්කාරී ක්‍රියාව මේ වෙනකොට සිදු කරමින් සිටිනවා. ඒ නිසා කරුණා කළ මේ ආ කියන දඩාවත යන බල්ලොන්ව වාම බැදලා තියන්න.